මගේ channel එකට ඉතින් අර අද ගේන්න අපේ ගෙනාවේ අපේ survival guide එකේ දෙවෙනි episode එක ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි ඉතින් අපි එහෙමයි යාළුවනේ කලින් වීඩියෝ එක මම විනාඩි 18ක් වෙනකම් ප්ලේ කරා. ඉතින් YouTube එකේ එච්චරලා දාන්න බෑ මම මොකද තාම වෙරිෆයි කරලා නැහැ account එක. ඉතින් අපි කලින් වීඩියෝ එකේ මම මෙහෙට එනකම් මේ ටික හදාගත්තා. ඒ ටික දාන්න කියන්නේ සමා වෙන්න ඉතින් මේ මෙච්චරක් හදාන්න තිබ්බා. මේ මෙහෙම තියෙන අපේ ඉන්වෙන්ටරි එක. ඇත්තට මම මේක චීට් කරේ නෑ. ඒක පෙන්වන්න බැරි වුණේ වීඩියෝ එක දික් වෙන වැඩි හින්දා. නැත්තම් පෙන්වනවා. ඉතින් බලමුකෝ දැන් අපි මේ අයන් ටික පුච්ච ගන්න ඕනේ. මම වෙලා කීවද? අම්මට. හරි අපි බලමු දැන් උදේට කියලා. මම උදේ තමයි අපි අර අයන් දෙක ගමු. ඔක කිච්චෙන්ද හරි අපි දැන් ඉල්ලයක් හදා ගන්න ඕනේ. හරි දැන් නම් එකක් තියෙනවා. ඉතින් යමු පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා යන්න. අපි පොඩ්ඩක් යමු එක්ස්ප්ලෝර් කරන්න. එනවා ගහක් කපන්න ඕන. enjoy හරි යාළුවනේ හෙඩ් එක ගියා. මේ මම හැම වෙලාවෙම එනවා මම මේ ඩේටා ඔන් කරනවා නේ යාළුවා මේකයි. ගණන් ගන්න එපා ඉතින්. ගන්න නැද්ද? පොඩ්ඩක් උඩට යමු. ඕ කේවයක් වගේ යාළුවනේ. ටෝච් මම හදාගෙන අපි යාළුවනේ කේව් එකට යන්න අපි ටෝච් හදාගමු. ෆීඩ් එකක් තියෙනවා. අම්මා කකුලත් කඩාගත්තා. ඒක කඩපන්. ගන්න ටෝච්. හරි අපි දැන් ස්ටික් ටිකක් හදා ගන්න ඕනේ. ටිකක් ඉතුරු කරන්න ඕනේ. අපි 20ක් වගේ ඉතුරු කරමු. ආයි ඇති වෙයි වගේ. ඔව් ස්ටික් දෙකක්ම තියෙනවා. දුවන්නේ. යාළුවනේ මේ ටික පොඩ්ඩක් හදාගමු. හරි දැන් අපි යමු කේව් එක බලා. පිටත් වෙමු. දවල් යමුනේ. මම කොතනින් කොහොමද මම මෙතනට ගියා. හරි හරි. යකෝ මේක එහෙම වතුර බලන්න. මම හිතුවේ කේව් එකක් කියලා. ඩ්‍රෝන් ලයින් එක කොහෙද? එහෙම නන්නේ. අඩෝ මම හිතුවේ හොඳට යයි කියලා. ඔන්න යාළුවනේ. ඒක මොකද්ද වෙලා? ඒක වතුර වල නිකන් කේව් එකක් කියලා ගියා. රාවේ. අයියෝ ආයේ හරි යාළුවනේ. ඉතින් ඒක ඇඩ් එක ගියා. ඉතින් යමුකෝ අපේ මෙන්න මේකට බේස් එකට යමු. ඩොග් ගහක් කපලා ගමුනේ. මට මේ ලොග් ගෝරනවා යාළුවනේ. නැත්තම් අපිට දෙයක් දැන් බේස් එකක් හදාගන්න ඕනේ. හරි පිට්මන්ට සුගර් කේන් ටික කඩාගන්න. හරි ඉන්නට පුළුද? ඉන්නේ නැහැ නේ. යාළුවනේ අපි මේකක් කඩාගමු. ටික කඩාගෙන යමු මෙන්න මෙතනට. හරි තාට එක්ස්ප්ලෝර් කරන්න කියන්නේ නෑ කියන්නේ නැහැ හම්බුනක් වලවල් විතරයි ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ ළඟපාත කේව් එකක්වත් නෑ මොකෝ කරන්නේ සෑන්ටි ඔෆිස් තියෙනවා පුට්ටයි ඒක තියෙන්නේ කවන්නේ මේක කලාගෙන යනවා දැම්මනේ ඉතින් මේ වීඩියෝ එක ටිකක් දික් වෙනවා. ඒ කියන්නේ විනාඩි 12ක් වගේ දික් වෙන්න මම හදනවා. බලමු අපි දැන් යමුකෝ. අයියෙන් තමයි. ඒ යාළුවනේ අපි දැන් යමු. 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 අපි දැන් යමු.
මේ බඩු ටික දාලා එන්න. මේක හරියට හදන්න ඕනේ අප්පා. බෑ යාළුවනේ කරන්න මේක. අමාරුයි දැන් මේ කොහෙන්ද කියලා වතුරන්න බෑ. කොහෙන්ද මංගා? කොහොමද මගේ ලියුම් මේ තියෙන්නේ? හරි අපි දැන් මෙන්න මේ විදියට හදන්න ඕනේ නේද? ඉතින් යාළුවනේ මේ විදියට හදන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි තව මේ අපි චෙස්ට් එකක් හදාගන්න ඕනේ. කොහොමද මට හරි කවන්න යාළුවනේ. අපි මේ චෙස්ට් දෙකක් විතර හදාගමු. හරි දැන් මේක කරලා අයියෝ යාළුවනේ පොඩ්ඩයි. හරි යාළුවනේ ඇඩ් එක ඉවරුණා. අපි දැන් කරුවට වැටෙනවා. මේකක් ගහගෙන ඉඳගමු. දාගන්න බෑ. අරෝ තාම බීදුව. මම පේන්නේ දැන් ඉත යන්න ඕනේ. මගුලට මේ දාගන්න පුළුවන්. දාගන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස්. හරි ඉතින් උදේ වුණා ලස්සන උදෑසන. හරි ලස්සනයි. හරි දැන් මට පුර වැරෙන්න අපි. හරි දැන් අපිට ඉඩ තියෙනවා පොඩ්ඩක් තියෙනවා. චෙස්ට් එක ප්ලේස් කරලා ඉන්න ඕනේ. බ්ලොක් එක. දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි චෙස්ට් දෙක ප්ලේස් කරන්න ඕනේ. කොහොමද දන්නවද? මේ දාලා මෙහෙම දානවා. ඊට පස්සේ වටින ටික අපි දානවා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඒ කියන්නේ ටෝච් මේ ටික ඇති වැඩිත් වෙයි. ස්ටික්ස් ඊට පස්සේ wool, sugar cane, saplings, iron ingot, wooden tools, බ්ලොක් ටිකක් අපි තියාගමු. මේ ටික ගමු. වැඩක් නැති බ්ලොක් ටික මට මේක ඕනේ නැහැ. කෑම ඊට මේවා ටික එහෙම තියාගමු. මට දැන් ස්ටෝන් ටිකක් ඕනේ. ඉතින් අපි වඩියක් දාගත්තානේ. යාළුවනේ මතක නෑ මේ මොකද මම මේ ටික රෙකෝඩ් කරේ නෑ. අපිට වලියක් දාගන්න ඕන ඇටකිත් එක්ක. අම්මට හුදු ආවර් දෙන්න. කාපන්. මම ඉවරයි යාළුවනේ. කවුරුනේ? අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ කිව්වට එහෙමත් නෑ. ලොකු කේව් එකක් ෆ්‍රෙන්ඩ්ස්. තුවට හෙන්න පොඩි කියලා පට්ට ලොකුයි. අදුවි මෙතන අය මීට කඩාගමු. එකයි මං ඉවරයි. අයියෝ හන්න එපායකෝ. අඩෝ ෆ්‍රෙන්ඩ්ස්. හරි අපි දැන් යන්න ඕනේ ඉක්මනට. ෂිට් මැරුණා අයියෝ. කොන්න ගහන්න ඕනේ. මෙහෙම මැරෙන්න බෑ. යෝ ෆ්‍රෙන්ඩ්ස් මැරෙනවා. මන්ට ස්පෝන්නිය මනට නවකෝ. පොඩ්ඩයි ඉන්න ෆ්‍රෙන්ඩ්.